රාලි කාරණාව. මල්ලක තියෙනවා ලොකු බිස්නස් ප්ලෑන් එකක්. මේ වැඩේ හරි ගියොත් මුදලාලි මමයි දෙන්නම ගොඩ ෂා මොකද්ද මහත්තයෝ? මට ඕන වෙලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා මට ඕන කරලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා අපේ ෆැක්ටරියේ හරි මෙහෙම මට ඕන කර හරි දැන් අරගෙන ඉන්නේ මට විනාඩියක් දෙන්න. අයියෝ කරන්ට් එක ගියානේ. දැන් ඉතින් වැඩක් කොල්ල ඉවරයි. වැඩක් කරන්න ගියොත් ඔහොමම අයියා. මොකද කිය වීඩියෝ එක බමුද? බම් හැම. මේ විත මෙතන තියන්න එපානේ. හැමදාම කියනවනේ. දැන් කියන්නකො මහත්තයා විස්තරේ. මේකයි මුදලාලි. අපේ ෆැක්ටරියක් තියෙනවා. ඒකේ ලී බඩු ඔක්කොම පරණ වෙලා තියෙන්නේ. මට ඕනේ මුදලාලිත් එක්ක එකතු වෙලා කරන්ට් එක ගියානේ මුදලාලි. උඹ මොකෝ පුම්බගෙන? කොපි වැඩ කරනවා නෙමෙයි වැඩ කනවා මගේ. බී ටික කයිතා. මේ මුදලාලි වැඩකට නැති දේවල් මොනවද තියෙන්නේ? වැඩකට නැති මේ බාසයි ගෝලයා ඉන්න වඩුමඩුවේ. නෑ එහෙම නෙමෙයි. මේ පිටපලු කෑලි රීප්ප කෑලි ඒ වගේ මොකුත් නැද්ද? නෑ ඔය නෑ. මේ නැත්තේ මොකද මුදලාලි? මේ තියෙන්නේ. මේ කිසි වැඩකට ගන්න මේ කිසි තේරුමක් නෑ. ගුල්ලෝ ගාලා මේ ටික දෙන්න මට. දැන් උඹ මොනවටද මේවා ගෙනියන්නේ? වැඩකට. දැන් උඹ මේ ගන්න වැඩේම මේවා මටත් ගන්න පුළුවන්. එතකොට මේවා වැඩකට ඇති දේවල්. හරියට. දුම්මයි එන්නේ මුදලාලි. එහෙම කරන්න එපා. මේ ටික මට දෙන්න කිසි වැඩක් ගන්න බෑනේ මුදලාලි. දැන් මිනිහෝ උඹ මොනවටද මේවා ගෙනියන්නේ? වැඩකට. වැඩකටනේ. එතකොට මේ වැඩේම මටත් ගන්න පුළුවන් නේ. එතකොට මේවා වැඩකට ඇති දේවල්. ඒ වගේ කිසි වැඩක් ගන්න බෑ මුදලාලි. මේ ගුල්ලෝ ගහලා හවුත් වෙලා මේ කුණු ගොඩ වගේ ඊය මේ පේන්නේ නැද්ද? මේ ටිකෙන් වැඩක් ගන්න බෑනේ මුදලාලි. මේ මල ජරාව එතකොට මොකටද ගෙනියන්නේ කියහන්කෝ? මට වැඩකට. එතකොට මේවා වැඩකට ඇති දේවල්. දැන් පළ. ඕවා පුදුම කුම්මයි එන්නේ මුදලාලි. කොහොමද වුණු කරනවද මන්ද මෙව්වා? මුදලාලි වැඩකට නැති ලී කුඩු ටිකක් වත් නැද්ද? වැඩකට නැති ලී කුඩු තියෙන ඒවා උදේ හවාර බාසා නානවා. බාසා වෙල්ලා නානවා. ෂික් බා. ඌ නනා ඉන්නේ පළයක්. කියවන්නේ ඉන්නේ. පළයක් අහන පිටපළුවේ. අපෝ එක මු අරන් ගියානේ. අපරාධි පිටපළු. ගල් බාගෙන් ගහන්න. මුදලා. මේ අම්මා පල්ල තව ටික දවසක් බලන්න තවත් නම් මේක ඉවසන්න බෑ මම යනවා නෑ අම්මා යනවා. පඩිමදි. නෑ පඩි ඇති. කෑම හරිනේ. නෑ කෑම හරි නෑ කිව්වේ නෑනේ මොනවද දෙන මගුලක් ගාලා තාම මෙතන අපි වැඩ කරනවනේ දෙයියනේ කියලා. එන වෙල්ලබාස් ප්‍රශ්න දානවා. වරෙන් කියලා කතා කරා. නෑ. එයාගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. එයා බීඩියක් ගහගෙන එයා පාඩුවේ ඉන්නවා. එන මොකද්ද ප්‍රශ්නේ කියා? නෑ අර ලීර්න මැෂින් එක තියෙනවානේ. මේක ස්ටාර්ට් කරපු ගමන් දත් තිර වැටෙන සීන් එකක් එනවානේ. අලි අමාරුයි අල්ලන් ඉන්නේ. දත් විතරෙන් හිරි වැටෙන්නේ. වෙන මොකුත් හිරි වැටෙන්නේ නැහැ නේ. මගේ අතපය හිරි අරවන්න නැතුව ගිහලා වැඩ කරා. කාල් ගන්න එපා. මුදලාලි මම කෑමේස් වැඩ ඉවරද දන්නේ නෑනේ. කේම මේසි අපි කවද්ද දෙනවා කිව්වේ? 7 වෙනිදා දෙනවා කිව්වේ. 7 කියන්නේ අද 7. ඔව්. මගේ මතකේ නෑ. නෑ අත දෙනවා කියවනේ මට මතකයි. අත දෙනවා ගෝ. පොත බලමු. අත දෙනවා මට මතකයි. මාතේ නම මොකද්ද? ලයනල් මෙන්ඩිස්. අනිනේ 7
නෙමෙයි රත්තරන් මහත්තයෝ දෙනවා කියලා තියෙන මේ 17 මේ. ඈ 17 මේ. වෙන්න බෑනේ. අතනේ දෙනවා කිව්වේ. මේ ඉස්සරහින් අත්තම් කොල්ල තියෙන මහත්තයා නෙමෙයි. ඈ මේ. හරි. කමන්නේ මම 17 එන්නම්. හැබැයි මුදලාලි වැඩේ කරලා තියනවා හරි. අනිවාර්යයෙන්. 14 කලින් දෙන්නේ නැහැ 14 පස්සේ දෙන්නේ නැහැ. අදාළ දිනෙට දෙනවා. හරි. දැක්කත් මොකද සිද්ධ වුනේ කියලා. ඇත්තට මේක තිබි 7. මන් දැම්ම 4 ඉස්සරහෙන් 1. එතකොට 10. කොහොමද තැනට සුදුසු නුවණ? උඹත් මන් නැති වෙලාව කවුරු හරි ආවොත් එහෙම මොලේ කල්පනා කරලා වැඩ කරන්න මතක තියාගන්න. දැන් ඵලයන්. හරි. වෙහෙර ගිලපු මට අග්ගලයක් කජ්ජද්ද? මාතුරු ආයිබෝවන්. කොහොමද? මුදලාලි තව සති 2යි තියෙන්නේ මංගල්‍යෙට. අපේ බඩු ටික හදලා ඉවරද? අහුනවා දාන්නේ. සේරම ඉවරයි. සේරම ඉවරයි. සේරම හදලා ඉවරද මුදලාලි? හදලා කියන්නේ මේ හදන්න ගන්න ලී සේරම අත ගාලා ඉවරයි. තාම එකක්වත් හැදුවේ නැද්ද? හරි වැඩේ නුනේ මහත්තයෝ. දැන් ලී පදන් වෙන්න සතියක් අත ගන්න බෑ. අපේ බින් බාසගේ තියෙන නොබිනාකමට ලී සති 2ක් අත ගන්න. අත ගාපු අත ගෑමට ගෙවිලා. ලී. දැන් ඉතින් ආපහු ඉතින් අර කොට ලී ඉරාගෙන ආය අත ගන්න උනේ. ඒකයි පරක්කුනේ. දැන් හරි. දැන් අත ගාලා ඉවරයි. අපටත් හිතෙන්නේ අත ගන්නවා කියලා තමා. නෑ. කිසි දෙයකට බය වෙන්න එපා. අදාළ දිනේට බඩු ටික රෙඩි. මහත්තයලට ඕන නම් පෞරොත් මයි ගන්න හදලා දෙන්න. නෑ ඕන්නේ නෑ. ඒක අපි වෙනතනින් හදා ගන්න. පානා ඉතින් එපායි මම බල කරන්න යන්නේ. මහත්තුරු අද ආපේක හොඳයි ඇත්තට. දැන් අර ලී ටික පොලිෂ් කරගන්න ඕනේ. ඒකට කීයක් හරි ඇඩ්වාන්ස් එකක් තව දීලා ගියොත් ටක් ගාලා පොලිෂ් කරගන්න පුළුවන්. ලී අත ගාලා ඉවරයි බාසුන් හැවිලා. ඒකයි මං කියන්නේ. මේ මැඩම් බෑග්කින් ගන්න. හොඳයි. එහෙනම් කිසි දෙයක් බයින්න බෑ. දැන් පාඩුවේ ගිහින් වැඩේ අදාළ දිනට වෙයි. අනේ මුදලාලි මේ සේනම් වැඩි හයිටම කරලා දෙන්න. දූගේ මංගල්‍යනේ. හරි යන්නේ කිසි දෙයක්